හයි ළමයි. එහෙනම් අපි අද සෝලෝ ඩේට් එකක් යන්ද? ගොඩාක් කාලෙකින් මට සෝලෝ ඩේට් එකක් යන්න බැරි වුණා. ඉතින් අද මට බැංක් එකේ පොඩි වැඩකුත් තිබ්බ නිසා මං හිතුවා එතනදී අද සෝලෝ ඩේට් එකක් කරා නම් හොඳයි කියලා. ඉතින් ඔය වේටින් ඉන්න ටයිම් එකේ මට හම්බ වුණා මගේ ආදරණීය මියුසික් මැඩම්ලා දෙන්න, කාන්ති මැඩමුයි රුක්ෂණ මැඩමුයි. ඉතින් මේ වෙලාවේ මම රසකමරුණුත් ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඉතින් කොහොම හරි ඔන්න එතන වැඩ ටිකක් ඉවර වෙලා මම නුවරට ආවා. ඊට පස්සේ මම මේ යන්නේ තිලක වර්ධනයකට. මොකද මට හිතුණා මං වෙනුවෙන් මොනවා හරි ගන්න ඕනි කියලා. හැම මාසෙම ඉතින් ගන්නවා, එක වෙනම කතාවක්. හැබැයි ඉතින් අදත් අපි මොන හරි ගමුවනේ. ඉතින් ওই විදිහට තෝරලා මම මෙන්න මේ ස්කර්ට් එකයි මේ ෆ්‍රොක් එකයි තමයි ෆිට ඔන් කරේ. හැබැයි මම ස්කර්ට් එක ගත්තේ නැහැ. මම මේ ෆ්‍රොක් එක ගත්තා. ඊට පස්සේ වෙන කහපාට টොප් එකක් තමයි ගත්තේ. ඒක නම් ෆිට ඔන් කරේ නැහැ. ඊට පස්සේ මම ඇවිදගෙන ආවේ මොනවා හරි කන්න. ඉතින් නුවර තියෙනවා හරි චූටි ලස්සන කැෆේ එකක්. කැෆේ පර්පල් කින් කියලා. මේක තියෙන්නේ ඩයලොග් එකට ඉස්සරහින්. ඇත්තටම මෙතන හරිම රස, ඒ වගේම ගොඩාක් අඩු මුදලට අපිට කන්න හොඳ තැනක්. ඉතින් ඔයාලත් නුවරවට කෙනෙක් නම් කැෆේ පර්පල් කින් එකට ගිහින් බලන්න. එතන හරිම රස කෑම ගොඩක් තියෙනවා. ඉතින් මං කන ගමන් චුට්ටක් ටයිම් එක ස්පෙන්ඩ් කරන ගමන් පාඩුවේ ටිකක් වෙලා එතන ඉඳගෙන හිටියා. මොකද මම ගොඩාක් දවසකින් මෙහෙම එළියට තනියම ආවේ. ඉතින් ඒ නිසා මම චුට්ටක් මං වෙනුවෙන් ටිකක් කාලය වෙන් කරගෙන පාඩුවේ හිමිහිට කකා චුට්ටක් වෙලා ඉඳගෙන හිටියා. ඉතින් මේ තියෙන්නේ කැෆේ එක. හරිම චූටි තැනක් වුණාට මෙතන හරිම නිදහස්. ඉතින් එතනිනුත් චුට්ටක් වෙලා ඉඳලා කාලා මම හිමිහිට ඇවිදගෙන ආවා. මම තවත් ආසම කරන තැනකට යන්න. ඒ තමයි KCC එකේ තියෙන සල්සවි බුක් ෂොප් එක. ඉතින් එතෙන්ට ගිහිල්ලා මට ඕනි වුණා පොතක් කියවන්න. මම ඇත්තරම පොත් ගුල්ලෙක්. ඇත්තරම මම පොත් කියවන හරිම ආසයි. හැබැයි දැන් තියෙන සිටුේෂන් එකත් එක්ක මට පොත් කියවන්න කාලයක් නැහැ. ඉතින් මට මිස් වෙච්ච ඒ ලස්සන කාලේ, ඒ නිදහස් කාලේ මට ආපහු ගන්න ඕනි වුණා. ඉතින් මම හරිම සතුටින් තමයි මේ දවස් ගෙව්වේ. ඉතින් ඊට පස්සේ මම ස්පාසිරෝනික පැත්තටත් ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා බලලා මගේ සෝලෝ ඩේට් එක එතනින් ඉවර කරා. මොකද මට හවස් වරුවේ කසුන් එක මාලිගාව යන්න ආසාවක් ආවා. ඒ නිසා එයා ඕෆ් වෙන ටයිම් එක එනකන් තමයි මම අතන පැය ගාණක් පොත් කියවුවේ. ඊට පස්සේ අපි දෙන්නා මාළුත් අරගෙන මාලිගාවේ ගිහිල්ලා එතනත් පොඩ්ඩක් අපේ හිත ටිකක් නිදහස් කරගෙන එහෙම අපි ගියා වැල් බෝධියට. ඇත්තටම එතනදී මෙන්න මේ සී අපිට ආශිර්වාද කරා. ඔන්න ඔය විදිහට තමයි අද දවසේ ඉතින් ඉවර කරේ. එහෙනම් ඉතින් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ගිහින් එන්නම්. බයි.